අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ තවත් වියෝමීටරයක්. මම ඉස්සෙල්ලත් එකක් ගෙනාවා. මේක බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. මේක ඊට වැඩිය ටිකක් වෙනස් සංකීර්ණ එකක්. පොඩ්ඩක් අමාරු කියලාත් නෑ. අඩු වේදමකින් කරගන්න පුළුවන්. මේකට අපිට මුලින්ම ඕන වෙනවා C31යි 90ට ට්‍රාන්සිස්ටරයක්. 55යි 51 ට්‍රාන්සිස්ටරයකුත් ඕනේ. කන්ඩෙන්සර් මයික් එකක් ඕනේ වෙනවා. මේ වගේ LED බල්බ 6ක් ඕන. ඔයාලට තනි පාටෙන් ඕන නම් තනි පාටෙන් ගන්න පුළුවන්. පාට ඕන නම් පාට. 4 මයිල කැපැසිටි එකක් ඕනේ. 1N 4148 ඩයෝඩ් 6ක් ඕනි වෙනවා. 560 ඕම් රෙසිස්ටර් 6ක් ඕනි වෙනවා. 10 එකේ රෙසිස්ටර් දෙකක් ඕනි වෙනවා. මෙගා ඕම් එකේ රෙසිස්ටරයක් ඕනි වෙනවා. 10 එකේ ප්‍රීසෙට් එකක් ගන්න. මම ඒකේ විස්තර වලට මේක වීඩියෝ එක මැද්දේ කියා දෙන්න මොකද එකකින් කරන්න කියලා. මේ වගේ පොඩි රොබෝට් කැලක් ඕනි වෙනවා. අපි යමු මොකද දැන් කරන්න බලන්න. හරි මුලින්ම මෙන්න මේ වගේ සෙන ඩයෝඩ් ටික අරගෙන මේ වගේ බෝඩ් එකේ මේ ඊල් කැලක් ගහලා තියෙන පැත්ත උඩට එන විදිහට තමයි අපි තියාගන්න ඕනේ. ඒක තමයි අවසාන පැත්ත. ඩයෝඩ් හැම එකකම තියෙන පොඩි කළු පාට ඉරක් බලා ගන්න පුළුවන්. ඒ ඉර මෙන්න මේ වගේ උඩට එන විදිහට තමයි අපි ඩයෝඩ් එක මේකට හයි කරගන්න ඕන. කියන්නේ පල්ලි ඉඳන් උඩට ගලාගෙන යන විදිහට තමයි ධාරාවක් යන්නේ. සෙන ඩයෝඩ් හයම මේ වගේ එක පස්සේ එක අමුණ ගන්න ඕනි. ඉර ලකුණ උඩට එන සයිඩ් එකට තියලා තමයි මෙන්න මේ මම කරන විදිය බලාගෙන මේ විදියට හදාගන්න. මම සෙන ඩයෝඩ් ටික මෙන්න මෙහෙම හයි කරගෙන ටික පහ ගන්නවා. ඊට පස්සේ 560 ඕම් රෙසිස්ටර් ටික අරගෙන අර ඩයෝඩ් එකේ අවසානයක් වුණ ඉර ගහපු පැත්ත තියෙන උඩට ඒ තෙන්ට් එකක් මෙහෙම තියලා අපි අල්ල ගන්නවා. ඊට පස්සේ ආයම අතරමැද يعني ඉර ගහපු පැත්තක නැති පැත්තකට සෙට් වෙන දන තියෙන ඩයෝඩ් එකේ සෙන ඩයෝඩ් වල ඒ වගේ මැදට එක රෙසිස්ටර් එක ගන්න අපි මෙහෙම දාලා හයි කර ගන්න ඕන. මතක තියාගන්න මේ සෙන ඩයෝඩ් එකක් එකට සෙට් වෙච්ච තැනට තමයි රෙසිස්ටර් එක වැටෙන්න ඕන. 560 ඕම් රෙසිස්ටර් එකක් තමයි වැටෙන්නේ එතෙන්ට. මෙහෙම තියාගෙන මම ඊයන් තියලා පහ ගන්නවා. ඊට පස්සේ මෙහෙම LED බල්බ 6 අරගෙන මේකේ ධනාග්‍රය තියෙන මේ පොඩි උසට තියෙන අග්‍රය තමයි ධනාග්‍රය. ඒ අග්‍රය රෙසිස්ටර් එකේ අවසානිත් පින් එක තියෙන අපි පහ ගත්ත නැති අනිත් පැත්ත තියෙන්නේ. ඒකට තියලා මෙන්න මේ වගේ කවස් එක සෙට් කර ගන්න ඕන මේ LED බල්බ් ටික. ඊට පස්සේ LED බල්බ් ටික මෙන්න මෙහෙම අරගෙන මෙන්න මේ වගේ මේ ධන පැත්ත තියලා රෙසිස්ටර් එකේ තියෙන පැත්තට
ඒක වින් එකක් අපි නිකන් තියෙනවා රෙසිස්ටර් ඒ තියෙන පැත්තට තමයි මේක පහ ගන්න ඕන තියලා ඊට පස්සේ මෙන්න මේ වගේ LED වල රිනාග්‍ර ටික ඔක්කොම එකට පහ ගන්න ඕන පහගෙන මේ BCE මේ 55යි 51 ට්‍රාන්සිස්ටර් එක තියෙන ට්‍රාන්සිස්ටර් එක අරගෙන ඒකේ C අග්‍රය තමයි මේකට මෙන්න මේ වගේ උඩට LED වල ඒ කියන්නේ රින පැත්ත පහ ගත්තනේ රින එකට තමයි ට්‍රාන්සිස්ටරේ C අග්‍රය තමයි පහ ගන්නෙ ඊට පස්සේ මේ 90ට ට්‍රාන්සිස්ටර් එක අරගෙන මේකේ BCE කියලා අග්‍ර තුනක් තියෙන මම ඔයාලට ටික මෙහෙම පැහැදිලිව දාන්නම්. ඒකේ අපි මුලින්ම ගන්න BC කියලා බේස් එක කලෙක්ටර් එමිටර් කියලා අග්‍ර තුනක් වෙනවා. ඒ අග්‍ර තුන ට්‍රාන්සිස්ටරෙන් ට්‍රාන්සිස්ටරයට ඇත්තටම වෙනස් වෙනවා. පිහිටීම අපි ඒකෙන් දැන් මුලින්ම මේ E ලකුණින් කියන්නේ මීට ඒක තමයි ග්‍රවුන්ඩ් වෙන්න ඕන. ග්‍රවුන්ඩ් වෙන්න ඕන පින් එක අපි මෙන්න මේ විදිහට මම කරන විදිහට බලාගෙන පහ ගන්න. මම ඔය ඩයග්‍රෑම් එකක් දෙන්නම් ට්‍රාන්සිස්ටර් වල ඩේටා ෂීට් එකේ. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් දෙකේ මැද අග්‍රද තියෙන මැද අග්‍ර දෙක එකට සෙට් කර ගන්න ඕනි. ඊයන් තියලා පහ ගන්න. ඊට පස්සේ මෙහෙම 10ක රෙසිස්ටර් එක අරගෙන අපි අර සෙට් කරගත්ත ට්‍රාන්සිස්ටර් දෙකේ මැද අග්‍ර දෙක සෙට් කරගත්තනේ. ඒ සෙට් කරපු දැන එක පැත්තකට මෙන්න මෙහෙම තියලා
රෙදි 10ක රෙසිස්ටරයක් පහ ගන්න ඕනේ සෙට් කරපු දෙක මැදට ට්‍රාන්සිස්ටර් දෙකේ මැද පින් දෙකට හොඳේ. ඊපස්සේ අපේ එක ට්‍රාන්සිස්ටර් එක අග්‍රයක් දැන් නිකන් තියෙන. අපි එතෙන්ට මේ මෙගා ඕම් එක රෙසිස්ටර් එක තියෙන්නේ. ඒ පින් එකට මෙගා ඕම් රෙසිස්ටර් එක දාලා අපි වැද්දික පින් එකක් රෙසිස්ටර් එක පින් එකක් අපි ඉතුරුලා තියෙන ට්‍රාන්සිස්ටර් එකේ අනිත් පින් එකට පාහ ගන්නවා. 31 යනකොට ට්‍රාන්සිස්ටර් එකේ අග්‍රයට තමයි ඉතුරුලා තියෙන්නේ. අර ඊට පස්සේ මයිලා කැපැසිටි එක අරගෙන මෙන්න මෙහෙම අපි අර රෙසිස්ටරේ ට්‍රාන්සිස්ටර් එකේ අනිත් පින් එකයි සෙට් උනේ මෙගා ඕම් රෙසිස්ටර් එකේ රෙසිස්ටර් සෙට් වෙච්ච තැනට මයිලා කැපැසිටි එකේ එක පින් එකක් තියලා මෙන්න මේ විදිහට පහ ගන්න ඕන. ඊට පස්සේ මේ මයිලා කැපැසිටි එකේ අනිත් අග්‍රය තියෙනවානේ මේ මයිලා එකේ එක අග්‍රයක් නිකන් තියෙන්නේ. ඒ අග්‍රයට ආයෙ 10ක රෙසිස්ටර් එකක් අරගෙන ඒ අග්‍රයට තියලා මෙන්න මේ විදිහට පහ ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉතුරු වෙච්ච රෙසිස්ටර් පින් ටික අපි අර සෙනර් ඩයෝඩ් එකේ කම්බියට තියලා මම මෙන්න මෙහෙම පහ ගන්නවා. කන්ඩෙන්සර් මයික් එක මෙන්න මෙහෙම අරගෙන මේකේ ධන ඍණ අපි හොයා ගන්න ඕන. මේකේ ඍණාග්‍රය විදිහට එන්නේ මේ පොඩ්ඩක් මේකේ මේ ග්‍රවුන්ඩ් වෙලා තියෙන්නේ. මයික්‍රොෆෝන් එක වටේ ග්‍රවුන්ඩ් වෙච්ච පින් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පොඩි ලකුණකින් තියෙනවා. අන්න එතෙන්ට තමයි ඍණාග්‍රය විදිහට අපි ගන්නෙ. ග්‍රවුන්ඩ් වෙලා නැති එක තමයි ධන පින් එක වෙන්නේ. මම මෙන්න එහෙම වයර් තියලා පහ ගන්නවා ඒකේ ධන ඍණ. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් දෙකේ අපි ඊ අග්‍ර දෙක එකට සෙට් කරානේ. ඒ සෙට් වෙච්ච තැනට තමයි මයික්‍රොෆෝන් එකේ ඍණාග්‍රය අපි සෙට් කරගන්නේ.
ඊට පස්සේ 10 එකේ රෙසිස්ටර් එකයි මයිලා කැපැසිටි එක පින් එකකුයි සෙට් වුණානේ. අන්න එතන තමයි මයික්‍රොෆෝන් එකේ ධන අග්‍රී විදියට ලකුණු කරගෙන තියෙන්නේ. කියන්නේ මයික්‍රොෆෝන් එකේ ධන වයර් එක එතෙන්ට තමයි සෙට් වෙන්න ඕන. මෙන්න මේ මම කරන විදිහටම කරලා හදාගන්න යාළුවනේ. අපි 12 වලට පවර් දෙන්න ඕන. 12 වල පවර් දෙන එක ධන ලයින් එක සෙට් වෙන්නේ නැහැ. එතන ඩයෝඩ් එකේ අපි රෙසිස්ටර් ටික එකට සෙට් කරගත්තා නේ අවසානයේ. අන්න එතනයි කන්ඩෙන්සර් මයික්‍රොෆෝන් එකේ රින අග්‍රේ සෙට් කරේ ට්‍රාන්සිස්ටර් දෙකත් එක අතරමැදට අන්න එතනට තමයි ධන රින පවර් දෙන්නේ අපි. ඇත්තටම පොඩි දෙයක් කියන්න ඕන මම ඔයාලට මුලින් කිව්වා 10 එකේ ප්‍රීසෙට් එකක් තියාගන්නයි කියලා. මොකද මෙන්න මේ වෙනස්කම තමයි මම කරේ. මම මේකට පවර් දීලා බැලුවට පස්සේ පොඩි අර අපිට ඕන විදියට කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. ඇත්තටම පොඩි සද්දයටත් මේක වැඩ කරන්න ගන්නවා. ඒක නිසා මම කරේ මෙන්න මේ විදියට මේ අපි මයිලා කැපැසිටි එකේ ට්‍රාන්සිස්ටර් එකයි සෙට් කරගත්ත තැන තියෙන්නේ. මයිලා කැපැසිටි එකේ එක පින් එකක් සෙට් වුණේ රෙසිස්ටරේ ට්‍රාන්සිස්ටරේ අතරනේ. මෙන්න මෙතන හොඳට බලාගන්න. මෙන්න මේ මම පෙන්නන තැනට ඒක අපි කැපැසිටර් එක ගලව ගන්න ඕනේ. මයිලා කැපා එක පොඩ්ඩක් මේ පැත්තේ පින් එක ගලවගෙන ප්‍රීසෙට් එක තියෙන ප්‍රීසෙට් එක මේ පින් තුනක් එනවා. මේක අර උඩයි යටයි තියලා මම ඔයාලට දල් සටහනකින් එක පෙන්නලා තියන්නම්. මෙන්න මේ මම පෙන්නන ප්‍රීසෙට් එකේ දැන් ප්‍රීසෙට් එක මෙන්න මේ විදිහට හයි කරගත්තට පස්සේ මේක පින් තුනක් තියෙන එක පින් එකක් තනියෙන් තියෙන්නේ. අනිත් පින් දෙක ළඟ ළඟ තියෙන්නේ. මේකේ මෙන්න මේ පැත්තේ පින් එකට මම මේ පෙන්නන තැන පින් එකට තමයි මයිලා කැපැසිටි එක අර අපි ගලවගත්ත පින් එක සෙට් කරන්න ඕන. මෙන්න මේ විදිහට තමයි එතන හයි වෙන්න ඕනේ. මං එන්න එහෙම ඊයන් තියලා මෙතනින් මෙහෙම try කරගත්තා. ඊට පස්සේ අපිට තව preset එකේ pin දෙකක් ඉතුරු වෙනවනේ. ඒ ඉතුරු වෙන pin දෙක එකට set කරන්න. එකට පාහලා අපි අර transistor එකේනුයි resistor set වෙලා ඉතින් මයිල කැපැසිටර් ගලවගත්ත තැන තියෙන්නේ. ආන් එතෙන්ට පොඩි වයර් කෑල්ලක් තියලා මෙන්න මෙහෙම එතෙන්ට පාහ ගන්න ඕනේ. preset එකේ අනිත් pin දෙක එකට set කරලා එතනින් වයර් එකක් ගෙනහිල්ලා transistor resistor එකේ pin දෙකක් set වෙන තැන තියෙන්නේ. අන්න එතෙන්ට වයර් කරගත්තා නම් හරියට හරි.